මාමට මම මයික් එක දෙනවා හැමෝටම ඇහෙන්න කියන්න ලේසි වෙන්න. බොහොම හොඳයි. පොල්ලතු වීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දා ගන්නවා ශමින්ද කුමාර, දෙවන ස්ථානයේ තිලකරත්න, තුන්වන ස්ථානයේ සමන් ජයසිංහ තියාග ප්‍රදානය කරන ස්ථානයට වාර්තා කරන්න. ඒත් එක්කම මාගේ ගෞරවනීය ආරාධනය මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ගරු ඒ.කේ. සිරිරත්න මැතිතුමන්ට තියාග ප්‍රදානයන් සඳහා අපහාය කොන ලෙස. එහෙනම් බබාලා සේරටම. එතකොට මම ස්ටෑන්ඩ් බයි කියලා විසිල් එක ගහනවා. පැහැදිලිද? ඊට පස්සේ දුවගෙන ගිහිල්ලා බනිස් ගෙඩිය කන්න පුළුවන්. බනිස් ගෙඩිය මෙතනින් කැඩිලා පැදුරට වැටෙනවා කියලා කන්න නැතුව ඉන්න ඕනේ නැහැ. ඒත් කන්න පුළුවන්. ඊට පස්සේ දුවගෙන ගිහිල්ලා අතන අපේ සංවිධායක මණ්ඩලය හරි මේ නිල් පාට අඳන් ඉන්න මාමලා පේනවද? අන්නේ මාමලා ගාවට තමයි දුවයි යන්න ඕනේ. එතකොට අපි මෙතනින් 3 දෙනෙක් තෝර ගන්නවා. ප්‍රථම ස්ථානයේ ශමින්ද කුමාර. පොල්ලතු වීමේ තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ශමින්ද කුමාර. දෙවන ස්ථානය හිමි කරගන්නේ තිලකරත්න. හරි අපේ පුතාලා දුවලා පොලිම කෙලින් ඉමු. හරි මමයි ආන් අර තැබිලි පාට ඉරි තියෙන මාමයි දෙපැත්තේ ඉන්නවා. ඒ කෙලින් පොලිම හදාගන්න. මාම චුට්ටක් පිටිපස්සෙන් එන්න මාම ආන්න හරි. දෙවන ස්ථානයේ දිනානු ලබන්නේ සමන් ජයසිංහ. හරි. තියාග ප්‍රදානය සඳහා පායකුණු මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සිරිරත්න මැතිතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. අපේ තරඟ විනිශ්චය මණ්ඩලයට ඉල්ලා සිටිනවා බනිස් කෑමේ තරඟය මෙතන නිරීක්ෂණය වෙනවා. සමහර බනිස් උසයි, සමහර ඒවා ඒ වගේම අපි මතක් කරනවා සැඟවුණු පෙම්වතා පෙම්වතිය සෙවීමේ තරඟය මේ වෙනකොට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපේ පැවිලියන් එක ගාවට ඇවිල්ලා යුගල 30කට අපිට අවස්ථාව දීලා තියෙනවා ලියාපදිංචි වෙන්න. මුලින්ම ලියාපදිංචි වෙන යුගල 30ට විතර අවස්ථාව ලැබෙන්නේ. මේ තරඟයත් බොහොම සොඳුරු තරඟයක්. ඒ නිසා අලුත් තරඟයක් මේ තරඟයටත් ඉදිරිපත් වෙන්න ලියාපදිංචි කිරීමේ කටයුතු පැවිලියන් එකේ සිදු වෙනවා. ඒ පිළිබඳවත් ඔබට මතක් කරනවා. ඒ වගේම මේ වෙනකොට සැඟවුණු මල සෙවීම, සැඟවුණු අමුත්ත සෙවීම, ගස්ලබු ගෙඩිය ඇට ගණන් කිරීමේ තරඟ අපි විවෘත කරලා තියෙන්නේ. සැඟවුණු මල පිළිබඳව යමක් කියනවනම් මේ මල එළවලුවක් විදියට ගන්න ශාකයක මලක්, ඒ වගේම තමයි ඖෂධයක් විදියටත් ගන්න ශාකයක මලක්. ඇතැම් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බහුලව දැක ගන්න තියෙන මලක්. අවුව වැස්සේ තරම්ම ගැටලුවක් නැහැ. මේ මල නිතරම පිපෙන මලක්. ඉතින් මල පිළිබඳව ඔබට පුළුවන් නිගමනය කරලා ඇවිල්ලා රුපියල් 20ක් දීලා කියන්න. එන්න පුතා